ආයිබෝවන් මම වීරසූරිය බණ්ඩාර. අද අලුත්ම තැනකින් හම්බ වෙන්නේ. කොහෙද මේ? ඇත්තටම ලෝකයේ විශාලතම ආහාර ප්‍රදර්ශනය ගල්ෆ් ෆුඩ්. දුබායි වල ඉඳන් තමයි මම මේ අද කතා කරන්නේ. මට කතා කරන්න හිතුනේ ඇත්තටම මේ එක්සිබිෂන් එක. මේ වෙළඳ ප්‍රදර්ශනය. ආහාර සම්බන්ධයෙන් තියෙන ලෝකයේ අංක 1 ප්‍රදර්ශනය. ඒ විතරක් නෙවෙයි ලෝකයේ රටවල් 150කට වඩා වැඩි පිරිසක් සහභාගී වෙනවා. ඒ වගේම අපි ගත්තොත් වෙළඳ කුටි 8,000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේකට සහභාගී වෙනවා ලෝකේ හැම රටකින්ම වගේ මේ වෙළඳ ප්‍රදර්ශනයට සාමාන්‍ය ලක්ෂ 15කට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා. ඉතින් ලෝකයට අපේ රටේ නිෂ්පාදන හඳුන්වලා දෙන්න පුළුවන් හොඳ තැනක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේකෙදි මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම බලන්න මේ අපේ රටේ තියෙන දේවල් වලින් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්. මේ වෙනත් රටවල් වල අය කොච්චර දේවල් නිෂ්පාදන ආකර්ශනීය විදිහට මිනිස්සුන්ට ගන්න පුළුවන් වෙන විදිහට පරිභෝජනය කරන්න පුළුවන් වෙන විදිහට නිෂ්පාදන හදලා තියෙනවා. ඇත්තටම මේ හැම නිෂ්පාදනයක්ම ඔයගොල්ලන් මේ දකින හැම නිෂ්පාදනයක්ම කෘෂිකර්මය සම්බන්ධ නිෂ්පාදන. විශේෂයෙන් මේකේ මුල් බීජය හොයාගෙන ගියොත් මොනවා හරි කෘෂිකාර්මික නිෂ්පාදනයකින් තමයි මේ වැලියු ඇඩිෂන් එකක් කරලා තියෙන්නේ. වැලියු ඇඩඩ් නිෂ්පාදනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ලස්සන ඇසුරුමකින්, ලස්සන නම් වලින්, ලස්සන වර්ණ වලින් මේක ඇතුලේ ලස්සන විදිහට ඒ ප්‍රොඩක්ට්ස් හදලා ඇත්තටම ලෝකෙට අරන් යන ක්‍රමවේදයක්. ඉතින් හැම රටකම ජීවත් වෙන ජනගහනයට ආහාර අවශ්‍යයි. ඉතින් හැම රටක්ම උත්සාහ කරන්නේ තමන්ගේ රටේ තියෙන නිෂ්පාදන තව රටකට අරන් යන්න. ඉතින් මෙහිදී ලැබුණු විශේෂ දෙයක් ඔයගොල්ලන්ට මම බෙදා ගන්න කැමතියි. මේ කතා කරන හැමෝම උත්සාහ කරන්නේ තමන්ගේ රටේ තියෙන නිෂ්පාදන තව රටකට දෙන්න. ඒ කියන්නේ තමන්ගේ රටේ මොන හරි නිෂ්පාදනය වෙනවා නම් ඒකෙන් වැලියු ඇඩිෂන් කරලා ඒ රටේ මිනිස්සුන්ට ඒ රටවල් වල මිනිස්සුන්ට ගැළපෙන විදිහට නිෂ්පාදන හදලා අලෙවි කරන්න තමයි හැමෝම කතා කරනකොට තේරෙන්නේ. නමුත් අපේ රටේ අපේ මිනිසුන්ගේ මේ වෙන රටකින් එන නිෂ්පාදන අපි ගන්නවා කියලා. ඇත්තටම ගොඩාක් අය මේ වගේ වෙළඳ ප්‍රදර්ශන වලට ඇවිල්ලා අපේ රටේ තියෙනම දේවල් වෙන රටකින් අපේ රටට ගෙනල්ලා අපේ මිනිස්සුන්ට බෙදලා දෙනවා. ඇත්තටම අපි ඇහුවොත් අපේ රටේ තියෙන දෙයක් තවත් රටක ඒකම තියෙනවනම් ඒගොල්ලන් කැමති නෑ ගන්න. ඒගොල්ලන් කියන්නේ අපේ රටේ තියෙනවා අපේ රටේ නිෂ්පාදන හදලා අපි වෙන රටවල් වලට දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් රටක් හැටියට අපේ රටට ඩොලර් ගේන්න ඕන නම් ඇත්තටම කළ යුත්තේ අපේ රටේ තියෙන නිෂ්පාදන ඒ වගේ ගුණාත්මය ඉහළ කරලා ගුණාත්මය වැඩි කරලා වැලියු ඇඩිෂන් කරලා ප්‍රොඩක්ෂන් වැඩි කරලා මේ ලෝකයේ වෙළඳපොළට අරන් යන්න. ඉතින් ලෝකයේ වෙළඳපොළට අපිට අරන් ගියොත් අපේ රටේ තියෙන දේවල් විශේෂයෙන් වෙන රටවල් වල නෑ සමහර විට. අනිත් එක අපේ රටේ රස, අපේ රටේ ගුණ මේවා වර්ණනා කරලා මේවට හොඳ වටිනාකමක් දීලා අපිට ලෝකයට අරන් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ ප්‍රදර්ශනයේ බලාගෙන යනකොට මම දැක්ක සමහර දසුන් විතරයි මම පෙන්වන්නේ. ගොඩාක් අය කැමති නෑ, සමහර අය වීඩියෝ කරනවට කැමති නෑ. ඉතින් අපිත් ඒ අකමැත්තෙන් මේ දේවල් ගන්න හොඳ නෑ. යම් දෙයක් මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ දේවල් වලින් ඔයගොල්ලන්ට අදහස් අරගෙන අපේ රටේ වවන දේවල්, කෘෂිකාර්මික දේවල් විශේෂයෙන්ම මතක් කරන්නේ. ඒ කෘෂිකාර්මික දේවල් වලට අගයක් එකතු කරලා ලෝකයට එකතු කරන්න පුළුවන් නම් මම හිතනවා ලොකු ජයග්‍රහණයක් කියලා. ඉතින් මම මේ විස්තර ටික ගෙන ආවේ අපේ රටේ කෘෂිකාර්මයෙන් රට දියුණු කරන්න ඕන නම් මෙන්න මේ වාගේ තැනකට මේ වාගේ නිෂ්පාදන වලට ලෝකයට හරියන විදිහට අලුත් නවීන තාක්ෂණයත් එක්ක නවීන ලෝකයට නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන ලෝකයට බලන්න ඕන මේ එක්සිබිෂන් එක විශේෂයෙන් ගත්තාම සමහරට රොබෝවරු ඒ වගේ තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ නිසා අපිටත් මෙවැනි අලුත් නවීන තාක්ෂණයත් එක්ක යන්න හැකි වෙයි කියලා බලාපොරොත්තුවත් සමග ඩුබායි වල පැවැත්වෙන ගල්ෆ් ෆුඩ් එක්සිබිෂන් එකත් එක්ක අදට මම සමුගන්නවා. බොහොම ස්තුතියි.